පල් හොරෙකුට මාගේ ජීවිත කියන ටෙක් ඉරටේ රට පොරන්න දෙන්නේ නැහැ. හේයි සුදත්ත පොන්න වේශික පුතා. උඹට මේ හඬ නැති වුණාට මේ සිංහ සෙයියාව නැති වුණාට මම්මක් කරන්නද? මේවා එඩිට් කර කර ගහපන්. මම බය නැහැ. ඔබ වගේම පොන්සියන්ට දීපන්. මට මඩ ගහපන්. ඔබට කරන්න පුළුවන් ඒකනේ. වෛරයෙන් පිච්චි ඉන්න ඔබට වටේ ඉන්න ඔබ වගේම ගොබ්බයෝ දාලා මඩ ගහලා ඔබ try කරන්නේ මගේ ජීවිතේ වනසන්න. මාව සිවුරෙන් යවන්න. දැන් ඔබේ channel ටිකම ඉවරයිනේ. හරිද? ඒක කියමින් මම අද විශේෂ හෙළුදරව්වක් කරන්න ආවා. ඒ තමයි රෝහිත බෝගොල්ලාගම කියන තානාපති හිටපු ඇමති විදේශ ඇමති පල් හොරා කම්බ හොරා මුන් වගේ උන්නේ අපේ පාර්ලිමේන්තු නියෝජනය කරේ. ඌ කරන විනාශ එංගලන්තෙට වෙලා ඌ කරන විනාශය ගැන කියන්නයි මේ ආවේ. මේ පල් හොරා කරන විනාශය ගැන කියන්නයි මේ ආවේ. උගේ පුතා ගෑනු එක පුළුවන් තරම් රමණේ යෙදෙනවා හැමිනෙනවා. උගේ ගෑණි වදක භාර්යාවක් මේ රටේ අහිංසක වැඩට ගෙනහිල්ලා උන්ට වද දිදී වැඩ ගන්නවා. පඩියක් නැහැ, කණ්ඩ නැහැ. නොමරා මරනවා. මේ කවුද? රනිල් කියන පොන්සියා. උඹට රනිල් මම පොන්සියා කියලා කිව්වේ නිකන් නෙමෙයි. මම වැදගත් මිනිසුන්ට කතා කරන්නත් දන්නවා. ගරු කරන්න ඕන කෙනාට ගරු කරනවා. පුදන්න ඕනේ කාටත් පුදනවා. රනිල් උඹට මම පොන්සියා කියලා කිව්වේ නිකන් නෙමෙයි. ඇමතිවරු 100ක් විතර දානවා. මන් නියෝජ්‍ය ඇමතිවරු දානවා. ඊළඟට දැන් උඹ ගැන බැලුවොත් ටිකක් කිව්වොත් එහෙම මේ උඹට ඇමතිවරු മന്ത്രിවරු මේ නියෝජ්‍ය ඇමතිවරු දාන්න බැරි වුණාම උඹ දැම්ම ජනාධිපති උපදේශකලා ඉන්න හැම එකම ජනාධිපති රෝසි වේසි බෝසි ඔක්කොම සාගල අකිල පකිල රුවන් ඔක්කොම දාගත්තා උඹ. හරිද? ඒ වගේ පත් කරපු එකේ තමයි ඔය රෝහිත බෝගොල්ලාගම කියන පරයා. ඌ එංගලන්තයට වෙලා විඳින සැප කන බොන විදිය. හරිනේ? මට එංගලන්තේ ඉන්න සාන්ති රාජකරණ උපාසකම්ම සියලු විස්තර කිව්වා. මම දැන් එතුමියගේ වීඩියෝ එකක් විකාශය කරනවා. මේ රටේ ඉන්න තරුණයෝ ගෙනහිල්ලා එහෙ වද දෙන විදිය, කණ්ඩ බොණ්ඩ දෙන්නේ නැතුව වැඩ ගන්න විදිය. මුයකෝ මේ මහජනයාගේ සල්ලි වලින් ජනතා සේවකයෝ. ජනතා සේවකෙක් වුණාම ජනතාවට ආදරය කරන්න. රටේ මිනිසුන්ට ආදරය කරන්න ඕන. මුන් මෙච්චර කාලයක් හිතා හිටියේ මේ රටේ මිනිස්සු වහල්ලු කියලා. මේ රෝහිත බෝගොල්ලාගම කියන පරයව අතිගරු ජනාධිපති අපේ ජනාධිපති සහෝදරයා අනුර කුමාර දිසානායක මහත්තයා අගමැතිතුමිය හරණිය අමරසූරිය මැතිණිය ඔබතුමාලගෙන් තුමියලගේ ඉල්ලීමක් කරනවා කරුණා කරලා මුව ඉක්මනට ලංකාවට ගෙන්න මේ තානාපතියව. රෝහිත බෝගොල්ලාගම මේ මොකෙක් වුණත් කමක් නැහැ. ඊට වඩා ඕන තරම් දන්න ගෑනු දරුවෝ පවුල් පරම්පරා පිටින් තානාපතිකම් කරා. සැපවින්දා. මුන් ඉන්න ඕනේ හිරේ. මේ වෙනකොට එක ළමෙක් ලංකාවට වෙලා තියෙනවා. සාන්ති රාජකරණ උපාසකම්මගේ කැපවීම නිසා එතුමිය ජීවිත පරිත්‍යාගයේ මේ වගේ අසාධාරණට එළියව සටන් කරනවා. ඉතින් මට මේ තොරතුරු දුන්නේ එතුමිය. ඒ වගේම සියලු මාධ්‍ය ආයතන වලට අපි දැනුවත් කළා. අපේ සමන් සමරක්කොඩි මහත්තයා අරුණ YouTube නාලිකාවේ ප්‍රධාන එතුමත් මේ පිළිබඳව වීඩියෝ එකක් දාලා දෙනවා. ඔබට බලන්න පුළුවන් ගිහිල්ලා ඒක ඉල්ලීමක් කරනවා. සමුදිත මහත්තයා දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම ඉපාම් මහත්තයා තම්සීර් මහත්තයා සියලු මාධ්‍ය ජාලාවන් මම මේ වෙනකොට දැනුවත් කරලා තියෙනවා මේ සම්බන්ධව. ඒ නිසා රටේ ඉන්න මාධ්‍ය ආයතන වලට කියන මේ වගේ කාලකන්ණි පිළිබඳව සත්‍ය තොරතුරු රටට දෙන්න ඕන. ජනාධිපතිතුමනි මේ හොරු පිණුම් ගැහුවා ඇති කරුණා කරලා ඕකව ගෙනල්ලා තානාපතිකම අයින් කරලා හොඳ දක්ෂයෙකුට ඕක බාර දෙන්න කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. ඔබට නරඹන්න පුළුවන් එංගලන්තයේ ඉන්න සාන්ති රාජකරණ උපාසකම්ම එතුමී ඊටාම සත්පුරුෂ කෙනෙක්, රටට ආදරය කරන කෙනෙක්, මිනිසුන්ට ආදරය කරන කෙනෙක්. එතුමියගේ වොයිස් කට් එක එතුමිය කරපු සේවය ඒ අහිංසක දරුවා සම්බන්ධයෙන් ඔබට බලා ගන්න පුළුවන්. මගේ නම ශාන්ති රාජකරණ. මම කතා කරන්නේ එංගලන්තේ ඉඳලා බර්මිගම් නගරේ.
ඇත්තටම අපිට වෙච්ච අසාධාරණයක් ගැන මේ කියන්නේ. අපේ කොන්සලේට් ඉන් ලන්ඩන් ඉන්න හයි කොමසනර් එයාගේ නම රෝහිත බුල්ලෑගල අපේ ලංකාවේ දරුවෙකුට වෙච්ච අසාධාරණයක්. ඔය වගේ නෙමෙයි 3-4 දෙනෙකුට ඔහොම කරලා තියෙනවා. ඒ ළමයට කන්න බොන්නේ දෙන්නේ නැතුව, නිදා ගන්න දෙන්නේ නැතුව ඒ ළමයට හැට හිරියර කරලා තියෙනවා. ඒ ගෑණි යක්ෂණියෙක් වගේලු කෑ ගහන්නේ. අම්මයි දුවයි. එතකොට පුතා නම් ඉතින් හැමෝම දන්න එකක් කේස් එයාගේ ගෑනු කේස්නේ. ඒ වුණාට මේ වගේ තිරිසන් වැඩ කරන්න අරකයි මේ වගේ රටකට ඇවිල්ලා. ඒ ළමයාගේ ජීවිතේ මම බේරගත්තා. ඒ ළමයා දැන් අද ලංකාවට ඇරියලු. තාම අපිට තොරතුරක් දන්නේ නැහැ ඒ ළමයා කොහොම ලංකාවට ආව කියලා. ඒ වුණාට වෙච්ච අසාධාරණයට මම අපේ ආණ්ඩුවෙන් දැන් තියෙන ආණ්ඩුවෙන් ඉල්ලනවා සාධාරණයක් කියලා මට ඉටු කරලා දෙන්න කියලා. මේ වගේ දේවල් ආයිනම් වෙන්න හොඳ නෑ කියලා. ඒ වගේම ඔය කොමසාරිස් දැන් අලුතෙන් ඉන්න අය ඔක්කොම අයින් කළා. ඔය ටීම් එකම අයින් කළා. අලුතෙන් එන අය හොඳ අය ටිකක් පත් කරන්න කියලා අපි හැමදේම බලන් ඉන්නේ. මම පොලිසියට කතා කරපු හින්දා තමයි ඒ ළමයාගේ ජීවිතේ බේරගත්තේ. පොලිසියෙන් ගියාමත් ඒ ළමයා නැහැ කියලා තිනවා. ඒ ළමයාගේ නම මధుරංග මහත් තිරිසන්නු වගේ ඇසිරලා තියෙන්නේ. පාටි දානවනේ හැමදාම රැට ඉතුරු වෙන කෑමුළු බල්ලෙකුට වගේ කන්න දෙන්නේ. මට මේක 18 වෙනිදා මේ මාසේ කිව්වේ. එතකොට මම ගණන් ගත්තේ නෑ. ඒ කියන්නේ ලංකාවේ ඇවිල්ලා ගොඩාක් පැනලා යනවා. ඉතින් මම හිතුවා ඒක බොරුවක් කියලා. නමුත් ඒක පහුවෙන්ද තමයි දන්නේ ඒක සීරියස් කියලා. ඒ ළමයා සූසයිඩ් කරගන්න යනවා කියලා මට ලංකාවෙන් කතා කරලා කිව්වා මොනවද කරන්න කියලා තේරුන්නේ නැහැ. මම ඒ වගේ මෙහි තියෙන පන්සල් වලට කතා කළා කිසිම ගාණක් ගත්තේ නැහැ. හැබැයි මගේ නීතියයි මගේ තීරණේ මං අරගෙන මගේ තියෙන ධෛර්යයට මම පොලිසියට කතා කරා. පොලිසියෙන් ගියා ලන්ඩන් වල තානාධිපති කාර්යාලයට. නමුත් මා සක්කිලි වැඩක් කරා. පොලිසියට කියලා තියෙන එහෙම කෙනෙක් නැහැ කියලා. නමුත් පොලිසිය මේ රටේ හරි එඩිතරයි. මම ගොඩාක් ස්තුති කරන්න ඕනේ. ඒගොල්ලෝ දෙවනි පාට ගිහිල්ලා කොහෙන් මොකක් හරි ඕඩර් එකක් අරගෙන යන්න ඇති. ගිහිල්ලා ඒ ළමයාත් එක්ක කතා කරලා තිනා. තානාධිකාර එයා රෝහිත බොල්ලෑගල කියලා තිනා මේ වැඩි විස්තර කතා කරන්න එපා කියලා ඒ ළමයාට තර්ජනය කරලා තිනා. නමුත් ඒ ළමයා කියලා තිනා මට ලංකාවට යන්න ඕනි කියලා. ඊට පස්සේ පාස්පෝර්ට් එකත් පෙන්නලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ ඒ ළමයාව ලංකාවට එව්වේ එයාගේ පාස්පෝර්ට් එකෙන් නෙමෙයි කියන වාර්තාව තමයි දැනට තියෙන්නේ. ඉමර්ජන්සි පාස්පෝර්ට් එකක් අදලා. ඉමර්ජන්සි පාස්පෝර්ට් එකක් අදන පොලිස් රිපෝට් එකක් ගන්න ඕනේ. ඔක්කොම නීති විරෝධී වැඩ කෙරෙන්නේ. මම අපේ අනුර අපේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින මේ වගේ වැරදි නම් වෙන්න ඉඩ තියන්නම් එපායි ලංකාවේ. ඒ කියන්නේ මේ රටේ එංගලන්තයේ කියන රටත් විකුණන් කනවා මේ ඇති කරේ. මන්නම් හරි දුකයි. ළමයා මන් දවස් 3-4ක් නිදි නෑ. ඒ ළමයාගේ ජීවිතේ මොන හරි කරගන්නයි කියලා ඒ ළමයා ඇත්තට වොයිස් කට් එවලා තියෙනවා. ඒගොල්ලන් දිවිනසා ගන්න යන්න කියලා යනවා කියලා තිනා. මට ඒ වහලා බය හිතුණා. ඒ ළමයා ડિප්‍රෙස් එකෙන් ඉන්නේ. ඒ ළමයට මන් දැනුමුතුකම් කරා. ඒ ළමයට මන් සිංහලෙන් මැසේජ් කරලා තමයි ළමයාගේ ජීවිතේ බේරගත්තේ. මේ වගේ තිරිසන්නු මේ ගිය සැරේත් ওই ඩ්‍රයිවර් කෙනෙක් ඔය වගේ අපරාධයක් කරලා ලංකාවට ඇරලා තිනවා. ඒ ඩ්‍රයිවර් බය වුණා. මේ රනිල්ගේ ආණ්ඩුවනේ තිබුණේ. එතකොට ළම්ම මිනිස්සු බයයි. මම නම් සතපාටක බය නැහැ. මම නම් බලපිටියේ. මම ඉපදුනේ මැරෙන් අපි එනකොට එන්නේ ටිකට් එකක් අරගෙන රිටර්න් යන්න. ඒකට මේ වගේ තිරිසන්නුන් මේ වගේ දේවල් මේ වගේ වැදගත් තැන් වලට දෙන්න අරකයි මම ඔයලා බැලුවා. මම අපේ කින්ටත් මන් ලියුමක් දාන්න ගියේ. නමුත් කරේ නැහැ. ඔය තානාධිපති කාර්යාලය ලීස් එකට තියෙන ඒවා ඔක්කොම නැතු යනවා. දැන් තියෙන අපේ ආණ්ඩුවට එම නිසා මම මේ වැඩේ කරේ නැහැ. අපි දන්නවා මොකද්ද කරන්න ඕනි කියලා මේ රටේ. චර්ච් එකට අයිති ඔය බිල්ඩිමක් හරි අඩුවට දීලා තියෙන්නේ අපේ රටට. ඒ වගේ නම කැත කරගෙන ඉන්න මේ තිරිසන්නුන්ට හොඳ පනිෂ්මන්ට් එකක් දෙන්න ඕනේ. උන්ගේ විදියට උන් නටනින්ද. මේක ඇත්තටම මම ගොඩාක් ස්තුති කරනවා. ගොඩාක් මම ඉන්ෆර්මේෂන් ගත්තේ රාජාංගනේ හාමුදුරුවන්ගෙන්. එතකොට මට ලංකාවේ මං ජනාධිපති කාර්යාලයට ඊමේල් එකක් ඇරියා. IGP පොලිස්පතිටත් මං ඒ වීඩියෝ එකත් ඇරියා. ඉතින් තාම මම බලාගෙන හැමදේම මොකද්ද කරන්න පුළුවන් කියලා. ඉදිරියට එනකොට හොඳට බලලා මේ ඔය පොලිටිෂන් නැතුව ඔය ඡන්දේ ඉල්ලපු නැතුව හොඳ වැදගත් ටීම් එකක්
අපිට මේ එංගලන්තෙට ඕනේ එම්බසියට ගියාමත් සලකන්න දන්නේ තිරිසන්නුන්ට වගේ සලකන්නේ. එම නිසා මං ඉල්ලා සිටිනවා අපිට හොඳ ටීම් එකක් එවන්න කියලා. එම්බසිය කියන්නේ අපේ ලංකාවේ ආණ්ඩුව වගේ මේ ඉන්න අහිංසක මිනිස්සු කොච්චරවත් අහිංසක වෙනවා එම්බසිට ගියාම ඒගොල්ලන්ට කරන වැරදි සෑහෙන ඒවා තියෙනවා. එක කියලා වැඩක් නැහැ. සෑහෙන අය අපිට කම්ප්ලේන් කරනවා. මම ශ්‍රී ලංකන් කමියුනිටි කෙනෙක්. කිසිම මේ රටේ අඩු ගානේ මීටිමත් තියන් තැනක් නැහැ. මීටිමත් තියන් තැනක් නැහැ. හරියට පන්සලක් නැහැ. හිතන්න බාන්න කොච්චර දැන් අපේ අනුර කුමාරයා ආව මේ එංගලන්තෙට දැක්කනේ පල්ලි අන්ත හින්දු පල්ලි මුස්ලිම් පල්ලි දැක්කනේ ලංකාවේ ඉන්නේ කොහොමද කියලා. බොරු සෝබනේ විතරයි මේ එංගලන්තේ කොච්චර ලස්සනට ඉන්න පුළුවන්ද. එක දෙයයි අර අර්ණි මැඩම් කිව්වා වගේ කිසිම එකමුතුකමක් නැහැ. දුෂ්ටයි කුවකයි. එම්බසියට අපිට ඒ වගේ රැලක් ඕනේ නැහැ. අපි ඉල්ලන්නේ හොඳ මිනිස්සු ටිකක් මේ අපේ එම්බසියට. මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඒක කරන්න කියලා. සෑහෙන දේවල් වෙනවා මේ එම්බසියේ. සේරමල්ල අයින් කරන්න ඕනේ. හොඳ දක්ෂතාවයෝ ඉන්නවා. ඒගොල්ලන් මේ රටට එවන්න ප්ලීස්. thank you.